වසර 100කට වැඩි කාලයක් මෝටර් කර්මාන්තය පාලනය කළේ ප්‍රබල රටවල් තුනක්. ජපානය, ජර්මනිය, ඇමරිකාව. අපි කවුරුත් දන්න ටොයටා, වොක්ස්වැගන්, මර්සිඩීස්, ෆෝඩ්, හොන්ඩා, BMW වගේ නම් වලින් එන්නේ මේ රටවල් වල නිෂ්පාදනය. මේවා නිකන් සමාගම් නෙමේ, ඒ රටවල ආර්ථිකයේ කොඳුන ආරටි. හැබැයි අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා. මර්සිඩීස් ලාභාංශ 128ක් අඩු වුණා. පෝෂ් එකේ වසරක් තුල 92ක් වගේ අහිමි වුණා. ජීප්, පර්ජෝ, ෆියට් බ්‍රෑන්ඩ් වල පවත්වාගෙන යන්න US බිලියන 26ක් පමණ අවුරුද්දකට ඕන වෙනවා. මේ හැම දෙයකම පිටිපස්සේ ඉන්නේ කවුද? BYD. අපි අද කතා කරමු ඒ ගැන. 2003 විතර වෙනකම් මේක නිකන් බැටරි නිෂ්පාදනය කරන සමාගමක්. ඒ කාලේ ටෙස්ලා තමයි හොඳම බැටරි හදන්නේ. එක දවසක් ටීවී ඉන්ටර්විව් එකකදී අහනවා ඉලෝන් මස්ක්ගෙන් BYD ගැන. එතකොට එයාට හිනාවකුත් යනවා. හැබැයි අද සම්පූර්ණයෙන් වෙනස් කතාව. අද ලෝකේ වැඩිපුර ඉලෙක්ට්‍රික් කාර් විකුණන සමාගමක් තමයි BYD. මෙතන අපි දන්න ඕන කාරණේ තමයි බැටරි හදපු කර්මාන්ත ශාලාවක් එක දශකයක් ඇතුළත කොහොමද කාර් ඉන්ඩස්ට්‍රි එක දන ගැස්සුවේ. එයාලගේ මේ රහස මොකක්ද? සමූල ඝාතනය. බොහෝ දෙනා හිතන ලොකුම වැරැද්ද තමයි චීනය නිෂ්පාදනය කරන්නේ චීනයට අවශ්‍ය කාර් විතරක් කියලා. BYD සහ අනෙකුත් චීන කාර් නිෂ්පාදනය කරන සමාගම් බීජිං, ෂැන්හායි වගේ නගරවල තම ආධිපත්‍ය පතුරවගෙන ඉන්නේ. BYD ඒ වගේම අනෙක් සෑම මහද්වීපවලම ඔවුන්ගේ හිමීට ව්‍යාප්ත කරලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් මර්සිඩීස්, වොක්ස්වැගන් වගේ සමාගම් වල තම රටේ වෙළඳාම කරගන්නෙත් හරිම අමාරුවෙන්. අපි මූලිකවම බලමු සවුත් ඒෂියාවල මෙයාලගේ ව්‍යාපෘතිය. තායිලන්තයේ BYD මාස 18ක් ඇතුළත විදුලි කාර් නිෂ්පාදන වෙළඳපොලෙන් 140ක් වගේ අල්ලගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ අතර වාරයේ මිට්සුබිෂි එයාලගේ ලෝකල් ෆැක්ටරි එකත් වහලා දැම්මා. මැස්ටර් ප්‍රොඩක්ෂන් එකෙන් 160ක් වගේ කප්පාදු කළා. වසර 40ක් පුරාවට ජපානය විසින් අල්ලාගෙන හිටපු කලාපයක් අවුරුදු කීපයක් යනකොට සම්පූර්ණයෙන් පෙරලිලා ගියා. ඒ වගේම සිංගප්පූරුවේ ගිය අවුරුද්දේ විකුණපු වාහන වලින් 5න් එකක්ම BYD. මැලේසියාවල වැඩිපුරම විකුණුණු ඉලෙක්ට්‍රික් වාහනය තමයි BYD. දැන් අපි යමු යුරෝප් පැත්තට. බටහිර කාර් නිෂ්පාදනය කරන සමාගම්වල ආරක්ෂිතම ස්ථානය. BYD යුරෝපයේ හිමින් වෙළඳපොළ අල්ලගෙන ඉලෙක්ට්‍රික් වෙහිකල් වලින් 111ක් වගේ උන් දැනටම අල්ලගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ අතර වාර රෙනෝල්ට් අවුරුදු 5කට පස්සේ ඔවුන්ගේ ශුද්ධ අලාභය වාර්තා කළා. අපි කවුරුත් දන්න Audi යුරෝපයේ මාකට් ෂෙයා එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. යුරෝප පැත්ත මෙහෙම තියෙනකොට බ්‍රසීල් වල ඉලෙක්ට්‍රික් වාහන වලින් 160ක් වගේ BYD වලට අල්ලගන්න පුළුවන් වුණා. හොඳ මේක ඇමරිකාව අතහැරලා දාලා ගිය ෆෝඩ් ප්ලාන්ට් එකක් අරගෙන මේගොල්ලෝ ෆැක්ටරි එකක් අලුතෙන් මේකේ හැදුවා. මෙක්සිකෝ, නෝර්වේ, ඊශ්‍රායල්. මෙක්සිකෝ, නෝර්වේ, ඊශ්‍රායල් වගේ රටවල් BYD වල ඉදිරියෙන් ඉන්නවා. නෝර්වේ වල ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොලේ මුල් 5 දෙනා අතර BYD ඉන්නවා. හැබැයි ඇමරිකාවේ තාම මේ හරියට BYD වලට ඇතුළට එන්න බැරි වෙලා තියෙනවා. ඒවට නම් විවිධ හේතු බලපානවා. උදාහරණයක් විදිහට ජාතික ආරක්ෂා වගේ දේවල්. හැබැයි ඇමරිකාව දන්නවා ඒක තාවකාලිකයි කියලා. මොකද බොහෝ වෙලාවට මේක අනිත් පැත්තට යන්න පුළුවන් කියලා උන් දන්නවා. BYD ලෝකේ සෑම තැනකම ජය ගනිමින් ඉන්නවා. ඇත්තට මේක සිද්ධ වෙන්නේ කොහොමද? ඔබ හිතන්න පුළුවන් මේකට හේතුව ශ්‍රමය අඩුවට ගන්න පුළුවන් හින්දා කියලා. ඒත් තව කොච්චර තියෙනවද චීනයේ කාර් නිෂ්පාදනය කරන සමාගම්. නමුත් ඒවට තාම සාර්ථකව ජය ගන්න බැරි වුණා. BYD ඇත්තටම උත්තරේ හොයාගත්තේ ටොයටා, මර්සිඩීස් වැනි සමාගම් වලට සෑහෙන කාලයකට කලින් හොයාගන්න බැරි වුණු දෙයක්. අපි එතනට එන්න කලින් මේ ව්‍යාපාරයේ ගොඩනගපු මිනිස්සයා ගැන කතා කරමු. ඔහුගේ නම තමයි වැං චුවන්ෆු. මම ලේසියට වැං කියලා කියන්නම්. 1995 දී ඔහු වයස 29ක ඉංජිනේරුවෙක්. තමන්ගේ නෑදෑ හිතවතුකින් ඩොලර් 40000ක ණයක් අරගෙන ෂෙන්ෂෙන් වල පොඩියට කර්මාන්ත ශාලාවක් අරගෙන රීචාර්ජබල් බැටරි හදන්න පටන් ගන්නවා. අවුරුදු 7ක් වගේ ඔවුන් මොට්‍රෝලා, නොකියා වැනි ප්‍රධාන සමාගම් වල බැටරි හැදුවා. 2003 වෙද්දී BYD ලෝකයේ ලොකුම බැටරි සමාගම වුණා. මේ අවුරුද්දේ වැන් කවුරුත් හිතපු නැති දෙයක් කළා. එයා බෑන්ක්‍රප්ට් වෙච්ච නැත්තම් බංකොලොත් වෙච්ච කර්මාන්ත ශාලාවක් සල්ලි වලට අරගත්තා. එතකොට BYD ස්ටොක් වැලියු එක දින දෙකක් තුල හොංකොං ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළ ගියා. මේ කාලේ එයාලගේ හිටපු අනෙක් ව්‍යාපාර බිස්නස් ප්‍රෙස් වල hina වෙලා තියෙනවා. බැටරි නිෂ්පාදක වෙන සමාගමක් දැන් කාර් හදන්න එනවා කියලා. හැබැයි වැන්ක් මහතාගේ තර්කය හරිම සරලයි. ඔහු විශ්වාස කළේ එකම දෙයයි. ඒ කියන්නේ අනාගත කාර් එකක් කියන්නේ එන්ජිම නෙමෙයි බැටරි කියන එකයි. මේක තමයි ටොයටා, හොන්ඩා වගේ සමාගම් වලට වසර 10කට විතර කලින් හිතන්න තිබුණු දේ. ලෝකේ මේක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා. ඒ කාලේ ඔහුට පත්තර වාර්තාකාරයන් ඔහුට hina වුණා. ඉලෝන් මාස්ක්ත් ඔහුට hina වුණා. වැන් අවුරුදු 15ක් ඇතුළත ඉතාම හොඳ තීරණ 3ක් ගන්නවා.
ඔහුගේ පළමු හොඳ තීරණය තමයි කිසිවෙකු මත යැපෙන්න එපා කියන එක. ටෙස්ලා බැටරි හදන්නේ පැනසොනික් ලගේ. වොක්ස්වැගන්ලා චිප්ස්, මෝටර්ස්, ඉලෙක්ට්‍රික් ග්ලාස් වගේ දේවල් ගන්න සැපයුම්කරුවන්ගේ. ඒත් BYD හැමදේම එයාලගේ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කරන්න තීරණය කළා. මේවා අතර බැටරිස්, සෙමිකන්ඩක්ටර්ස්, මෝටර්ස්, පවර් ඉලෙක්ට්‍රික්ස්, වින්ඩ්ෂීල්ඩ්, හෙඩ්ලයිට්ස්, ඩෑෂ්බෝඩ් සොෆ්ට්වෙයාර් වගේ දේවල්. 2021 කොවිඩ් කාලයේ වෙළඳපොලේ චිප් නිෂ්පාදනය අඩු වුණා. එතකොට කාර් නිෂ්පාදනය කරන සමාගම් වලට ඒක සෑහෙන්න දැනුණා. BYD ඔවුන්ගේ ෆැක්ටරි එක තුලම චිප්ස් හදන ඉඳ ඔවුන්ට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ලිතියම් බැටරි වල ඉහළ යද්දී ඔවුන්ට ඒක බලපෑවෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් තරංගකාරී වෙළඳපොලේ අරුබුදයක් දැනපු සෑම වෙලාවකම ඔවුන් ශක්තිමත් වුණා. තීරණ අංක 2 කම්මැලිම විකල්පය තෝරා ගැනීම. ඉන්න මම මේක පැහැදිලි කරන්නම්. ටෙස්ලා සම්පූර්ණයෙන්ම EV මෝඩ් එකේ යන වාහනය ගැන කතා කරද්දී වැන් නිශ්ශබ්දව ප්ලගින් හයිබ්‍රිඩ් වල සම්පත් යෙදුවා. හිතන්නකෝ ඔයාලට දුර ගමනක් යන්න ඕනේ කියලා. එතකොට පහසුවෙන් ගැසොලින් වලට මාරු වෙන්න පුළුවන් කාර් වලට ඔවුන්ගේ නිෂ්පාදන සම්පත් යෙදුවා. ඒක ගොඩක් ප්‍රායෝගික පැතිකඩක් චීනයේ. ඒකත් එක්ක ටෙස්ලා වලට අල්ලගන්න බැරි වෙළඳපොළක් ඔවුන්ට ලැබුණා. තුන්වැනි තීරණය බ්ලේඩ් බැටරි. BYD එක 2020 ලෝකයට එයාලගේ නවතම නිෂ්පාදනයක් වන බ්ලේඩ් බැටරි එක හඳුන්වලා දුන්නා. ලිතියම් අයන් පොස්පේට් සංයෝජන නිසා නිකල් කොබෝල්ට් මිශ්‍රණයට වඩා මේක මිලෙන් අඩුයි සහ ආරක්ෂිතයි. සෑහෙන කාලයක් පවතිනවා. මේ හේතු නිසා ටෙස්ලා වලට වඩා අඩුවට BYD කාර් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා. BYD ව්‍යාපාරයක් නෙමේ, ඒක ආයුධයක්. BYD මුලින්දම අනෙක් ව්‍යාපාරවලට ඔළුව උස්සන්න දුන්නෙම නෑ. 2015ත් 2020ත් අතර කාලය තුල අවම වශයෙන් ඩොලර් බිලියන 4.3ක් වගේ කෙලිම සහනාධාර විදිහට ඔවුන්ට ලැබිලා තියෙනවා. 2016 වසරේ ඔවුන් අවුඩි සමාගමේ සුපිරි ඩිසයිනර් හය කරපු නිසා ඔවුන්ට එම ව්‍යාපාරයේ ශුද්ධ ලාභයට වඩා සහනාධාර හම්බුණා කියලාත් වාර්තා වෙනවා. තව ඔවුන්ට ආණ්ඩුවෙන් සහනාධාර ලැබිලා තියෙනවා. කර්මාන්ත ශාලා සඳහා නිකං ඉඩම් පොලී රහිත ණය, බදු සහන වගේ දේවල් දීලා තිනවා. ව්‍යාපාර විශ්ලේෂකයන් කියන විදිහට BYD නිෂ්පාදන වාහනවල පබ්ලික් මනි වලින් ඩොලර් 2000ක් 4000ක් අතර ප්‍රමාණයක් ලබා තියලා තිනවා එක වාහනයක් සඳහා. මේක ආණ්ඩුවෙන් ලැබුණු දෙයක්. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අනෙක් වාහන නිෂ්පාදකයන් වගේ නෙමේ BYD වල මිල තීරණය කරන්නේ වෙනම විදිහකට. ඒකින්ද උන්ට සෑහෙන කාලයක් අඩු ගානට වාහන වෙළඳපොළට දාන්න පුළුවන්.